ඈත අතීතයේ එක්තරා රාජධානියක රජුට දියණියන් දෙදෙනෙකු සිටියා. වැඩිමහල් දියණිය පද්මාවතී නමින් හැඳින්වූ අතර ඇය රන්වන් පැහැති සමකින් සහ නිල්වන් දෑසකින් යුත් අතිශය රූපවත් තරුණියක්. බාල දියණිය වූයේ සෝමාලි. ඇගේ පෙනුම රළු වූ අතර සම අදුරු පැහැති වුණා. මේ වෙනස නිසාම කුඩා කල සිටම රජමාලිගාවේ සියලු දෙනාගේ ආදරයත් ගෞරවයත් හිමි වුණේ රූපවත් පද්මාවතීට පමණයි. කාලය ගෙවී යද්දී සෝමාලිට රජමාලිගාව තුල අතුනේ ඊටාම අවාසනාවන්ත ඉරණමක්. රජු පවා ඇගේ රළු පෙනුම දෙස බැලීමට අකමැති වූ අතර හැම විටම ඇයට නිନ୍ଦා අපහාස කළා. අවසානයේදී ඇයව රජකුමරියක යන තනතුරෙන් පවා පහත් කර මාලිගාවේ සාමාන්‍ය සේවිකාවකගේ මට්ටමට පත් කෙරුණා. මාලිගාවේ අතුපතු ගෑම, උයන පිහින සහ අමුත්තන්ට සංග්‍රහ කිරීම ඇගේ දෛනික රාජකාරිය බවට පත් වුණා. නමුත් මේ කිසිවකින් ඇයි කෝපයටපත් උනේ නැහැ. ඇය ඊටාම නිහතමානීව සහ කරුණාවන්තව Tamanට පැවරුණු වැඩ කොටස ඉටු කළා. පද්මාවතී කුමරිය විවාහ කර දීමට කාලය පැමිණි විට රජු අසල්වැසි රාජ්‍යයක ප්‍රතාපවත් කුමාරයෙකුට ආරාධනා කළා. මේ කුමාරයා ඊටමත් බුද්ධිමත් මෙන්ම මිනිසුන්ගේ බාහිර රූපයට වඩා අභ්‍යන්තර ගුණාංග අගය කරන්නෙක්. රජු මහත් උජාරුවෙන් පද්මාවතීව කුමාරයාට හඳුන්වා දුන්නත් කුමාරයා දුටුවේ ඇගේ රූපය පිටුපස ඇති උඩඟුකම සහ අනුන් පහත් කොට සලකන ස්වභාවයයි. රාත්‍රී භෝජන සංග්‍රහය වෙලාවේදී පද්මාවතී කුමරිය අභරණින් සැරසී කුමාරයා අසලින් වාඩි වී සිටියා. ඒ මොහොතේ සේවිකාවක ලෙස වෙස්වලාගෙන සිටි සෝමාලි කුමරිය ඊටාම ගෞරවයෙන් සහ ප්‍රසන්න ලීලාවෙන් යුතුව අමුත්තන්ට ආහාර පිළිගැන්වීමට පැමිණියා. ඇගේ පෙනුම රළු වුවත් ඇය ආහාර බෙදන ආකාරය තුල තිබූ අව්‍යාජ බව සහ ඇගේ දෑස්වල තිබූ නිහතමානී දීප්තිය කුමාරයාගේ අවධානයට ලක් වුණා. Taman අසල සිටින රූමත් කුමරිය Tamanට ලැබුණු ආහාරවල අඩු වැඩි සොයමින් සේවිකාවන්ට බනින අතරතුර ආහාර පිළිගන්වන සෝමාලි ඊතා ඉවසීමෙන් ඒ සියල්ල විඳ දරා ගන්නා අයුරු කුමාරයා දුටුවා. පද්මාවතීගේ රූපය මැකී ගොස් සෝමාලිගේ ගුණවත්කම කුමාරයාගේ හදවතට තදින්ම දැනුණා. අවසානයේදී රජු පුදුමයටපත් කරමින් කුමාරයා ප්‍රකාශ කළේ Taman විවාහ කරගන්නේ රූපවත් පද්මාවතීව නොවේ සේවිකාවක ලෙස සේවය කළත් රාජකීය ගුණාංග වලින් පිරිපුන් සෝමාලි කුමරියව බවයි. බාහිර ඔපේට වඩා හදවතේ ලස්සන අගය කළ ඒ කුමාරයා නිසා එතෙක් නින්දාවට පත්ව සිටි සෝමාලිට නැවතත් සිය රාජකීය ගෞරවය හිමි වුණා.